අපි අවධානය යොමු කරමු හිත කම්පා කරන සිදුවීමක් ගැන ලැබිලා තියෙන මූලාශ්‍රයකට. මේක ඕස්ට්‍රේලියාවේ ග්‍රාස් නගරයේ පාසලක වුණු දෙයක් ගැනයි වාර්තා වෙන්නේ. ඔව් ග්‍රාස් වල සිදුවීම. අපි මේ ලැබිලා තියෙන මූලික තොරතුරු ටික ගැන ටිකක් කතා කරමු නේද? හොඳයි. බලමු මේ මූලාශ්‍රය මොනවද කියන්නේ කියලා. මුලින්ම කියවන විදියට මේක පාසලක් ඇතුලේ සිද්ධ වුණු වෙඩි තැබීමක්. පාසලක් ඇතුලේ ඒකෙන්ම බරපතලකම හිතා ගන්න පුළුවන්. ඇත්තම. ඒ වගේම කියනවා මේකෙන් පුද්ගලයෝ 9 දෙනෙක් මිය ගිහින් කියලා. 9 දෙනෙක්. ඔව් 9 දෙනෙක් තව ගොඩක් දෙනෙක්ට තුවාල වෙලාලු. හරිම කනගාටුදායකයි. ග්‍රාස් නගරාධිපතිවරයා මේක ගැන කියලා තියෙන්නේ එතුමා කියලා තියෙන්නේ මේක භයානක ඛේදවාචකයක් කියලා. භයානක ඛේදවාචකයක්. ඒ වචන වලින්ම ලොකු කම්පනයක් බරපතලකමක් තේරෙනවා නේද? ඔව් ඒක ඇත්ත. කියන්නේ නගරේටම ලොකු බලපෑමක් වෙන්නේ නැති. අනිවාර්යෙන්ම තුවාල වෙච්ච අයත් බොහෝ දෙනෙක් කියලා කියනකොට බලපෑම 9 දෙනෙක් මිය යාමටත් වඩා එහා ගියපු එකක් කියලා හිතන්න පුළුවන්. තවත් දෙයක් තමයි මේ මිය ගිය අය අතරේ ශිෂුන් ඉන්නවද කියන එක. මොකද මේක පාසලක්නේ. ඔව් ඒක තමයි මේ වගේ සිදුවීමක තියෙන අනිත් ඛේදවාචකය. මේ මූලාශ්‍රය කියන විදිහට හරියටම කී දෙනෙක්ද කියන්නේ සිසුන් කී දෙනෙක්ද කියලා නිශ්චිතවම කියන්න බෑලු තාම. එහෙමද? ඔව්. නමුත් ඒ අය අතරේ සිසුන් ඉන්න බව නම් ඒක ස්ථිරයි කියලා තමයි මේකේ කියන්නේ. හරිම කනගාටුදායකයි ඒක ඇහෙනකොටත්. ඉතින් මේ සිදුවීමට සම්බන්ධ කෙනා ගැනත් මොනවරි කියවෙනවද? ඔව්. ඒ ගැනත් තොරතුරක් තියෙනවා. මේ මූලාශ්‍රය කියන්නේ සැකකරුත් මේ පාසලේම ශිෂ්‍යයෙක් කියලා. මොකක්? ඒ කියන්නේ ඒ ඉස්කෝලේම ළමයෙක්. එහෙම තමයි මේක සඳහන් වෙන්නේ. මේකෙන් පොඩි ඉඟියක් එනව නේද? මේක පිටින් ආපු කෙනෙක්ගේ වැඩකට වඩා සමහර විට පාසල ඇතුළෙම ප්‍රශ්නයක් වෙන්නත් පුරුමන් කියලා. ඒක ඇත්ත. ඒක තවත් සංකීර්ණ කාරණයක්. එතකොට පාසල් ආරක්ෂාව ගැන වගේම ළමයින්ගේ මානසික තත්ත්වයන් ගැන හැමත් ප්‍රශ්න මතුවෙනවා එතකොට. හරියට හරි. මේ මූලාශ්‍රයේ තොරතුරු සීමිත වුණත් ඒ කාරණා ගැන හිතන්න පොඩි ඉඩක් දෙනවා. ඉතින් ඒ සැකකාරී ශිෂ්‍යයාට මොකද වුනේ? ඒ ගැනත් මොකුත් කියනවද? ඔව් මේකේ තියෙන විදිහට එයා පස්සේ ඒ කියන්නේ සිද්ධියෙන් පස්සේ පාසලේ වැසිකිළියක් ඇතුළේදී සියදිවි නසාගෙන කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ මුළු කතාවම පාසල ඇතුළෙම පටන් අරන් එතනම ඉවර වෙලා වගේ. ඔව් මේ මූලාශ්‍රය අපිට දෙන චිත්‍රය අනුව නම් එහෙමයි. හරිම අවාසනාවන්ත අවසානයක්. එහෙමනම් අපි අද බලපු මේ මූලාශ්‍රයේ තිබුණු ප්‍රධාන කාරණා ටිකකට ගත්තොත් ඕස්ට්‍රේලියාවේ ග්‍රාස් වල පාසලක වෙඩි තැබීමක්. ඔව්. 9 දෙනෙක් මිය ගිහින් ගොඩක් අයට තුවාලයි. නගරාධිපතිතුමා කියන්නේ භයානක ඛේදවාචකයක් කියලා. ඒක ඇත්ත. මිය ගිය අය අතරේ සිසුන් ඉන්න බවත් තහවුරු වෙලා. ඔව් ඒකත් වැදගත්. එයාත් සියදිවි නසාගෙන. ඔව් මේ ටික තමයි ප්‍රධාන වශයෙන්ම මේ මූලාශ්‍රයේ තියෙන්නේ. ඇත්තටම ගොඩක් විස්තර තාම නෑ වගේ මූලික සිදුවීම විතරයි වාර්තා වෙන්නේ. ඒකත්. නමුත් මේ වගේ මූලික තොරතුරු ටිකක් වුණත් විශේෂයෙන්ම පාසලක් වගේ තැනක මෙහෙම දෙයක් වුණාම ඒකේ සැකකරුත් ඒ ප්‍රජාවෙම කෙනෙක් වුණාම ඒ පාසලට ඒ ළමයින්ට දෙමව්පියන්ට ගුරුවරුන්ට ඒ මුළු ප්‍රජාවටම දැනෙන කම්පනය බය ඒ අවිනිශ්චිත බව කොච්චර ලොකු ඇතිද කියලා මේ මූලාශ්‍රයේ හිස්සන් වලින් උනත් අපිට හිතා ගන්න පුළුවන් නේද? ඔව් ඇත්තටම. සම්පූර්ණ විස්තර නැති වුණත් ඒ දැනෙන හැඟීම ගැන හිතන්නේ මේක පොඩි පෙළඹවීමක්.